ඔබ හම්බ කරා ඔක්කොම හරි. දැන් ඔබට පුළුවන් වෙන්න ඕනේ පින්විතනේ වැරදුනා නම් වැරදුනා. මෙන්න දරුවනේ මට මෙන්න මේක තේරුණා. මං ආපු මාර්ගයේ වැරදි කියලා මට තේරුණා. මෙන්න සත්‍ය. උඹලට තේරෙන්නේ නැත්නම් මෙන්න මං හම්බ කරපු ටික දැන් උඹලා ඔක බලාගෙන ඕ ටික කරගෙන ඵලයල්ල මාව නිදහස් කරපළ. ඒ වුණාට ඉතින් අපරාධනේ. එහෙම හිතෙන්නේ නැද්ද? ඒ වුණාට ඉතින් අපරාධනේ මං දැන් කොච්චර මහන්සිලාද මේක හම්බ කරේ. මේ මගේ මුළු ජීවිතේම මේක එහෙම විනාශ වෙලා යන්න දෙන්න බෑ. ඒක නිසා මගේ ඊතුරු ජීවිතෙත් මේකටම දාන්න ඕනේ. පුදුම බුද්ධිමත් නේ. හොඳට බලන්න පිටින් දැන් ඔබ අවුරුදු 50 55 ඒ හරියේ ඉන්න අය බලන්න. දැන් මම ඔබට කිව්වහම ඔන්න ඕක දරුවන්ට හරි දීලා ඕන එකක්. ඕකේ වල් බිහි වෙන්න බැරි නම්. ඕක ඕන එකක් වෙච්චා. ඔබගේ ගමනේ යන්න කියලා. මගේ දෙමාපියන්ට මම ඒක කිව්වා මේක. ඒ අයගේ ජීවිතේම හම්බ කරපු ඒක හරි ආයේ ඒකට මම මොකද කියනව නෙමෙයි පෙන්. ඒ අය අවුරුදු 20 22 දී රස්සාවක් හොයාගෙන ඒකෙන් හම්බ කර ලෝන් එකක් අරන් ඒක ගෙව පෙන්ගතුනේ. ගෙවල් හැදුවා ඉඩ කඩන් හම්බ කරගත්තා ඒ ඔක්කොම කළා ෆෙන්. නමුත් අපිට මේක තේරෙනකොට පෙන්ගතුනේ අපි කරන එක මිල්ලීම තමයි ඔන්නෝක අතහැරලා දාලා යන්. අවුරුදු 50ක් විතර 60ක් විතර තිස්සේ හම්බ කරලා ෆෙන්. දැන් ඒවට මොකද වෙන්නේ? එතන මං අහපු එකම දේ තමයි. ඒ කියන්නේ දැන් අවුරුදු 60ක් තිස්සේ හම්බ කළා. දැන් ඊතුරු 20 ගත කරන්න හදන්නේ ඕක ආරක්ෂා කර ඉන්නද? කියන්නේ ඒ 20ත් ඕකටම දෙන්නද හදන්නේ කියලා. මේව වල් බිහි වෙයි කියලා. වල් බැරි නම් මොක බිහි වුණා මොකද වෙන්නේ? තමන්ව බේරගත්තා නම් හරිනේ. ඔබට එහෙම වැටහෙන්නේ නැද්ද මම මේ කියන්නේ?